ඔව්. ඒ විදිහට මෝහිනී නර්තනය අවසන් වෙද්දී ඊළඟට අපි යනවා තවත් අපූර්ව නර්තනාංගයක් දෙසට. මේ ලංකාවේ ගොඩක් සංස්කෘතික අංගවල අනිවාර්යෙන්ම දකින්න තියෙන නර්තනයක්. පහත රට නර්තන සම්ප්‍රදායට අයත් විශේෂයෙන්ම පත්තිනි මෑණියන්ගේ නාමයෙන් සිදු කරන ගම්මුඩු ශාන්ති කර්මයේදී විශේෂ තැනක් ගන්න තෙල්ම නැටුම. පේෂල? ඔව් සමුදු. ඉතින් මේ පහත රට නර්තන කලාව ගැන කතා කරද්දී අපි දන්නවා ලංකාවේ සංගීතය උත්තර ಭಾರತೀಯ සංගීතයෙන් බොහොම පෝෂණය වුණු සංගීත කලාවක් තමයි අපිට ලාංකීය සංගීතය විදිහට අද උරුම වෙලා තියෙන්නේ. නමුත් නර්තනය මීට හාත්පසම වෙනස්. උඩරට පහත රට සබරගම නර්තන සම්ප්‍රදායන් තුනම අපිට බොහොම ආවේනික නර්තනයක්. ඒනොත් මේ පහත රට නර්තන සම්ප්‍රදායේ ප්‍රධාන වාද්‍ය භාණ්ඩය විදිහට එන දෙවල් බෙරය මේ පහත රට නර්තන කලාවේ විවිධ නැටුම් ක්‍රම වෙනත් කිසිම රටක වෙනත් කිසිම ජන සම්ප්‍රදායක් තුළ අපිට හමුවන්නේ නැහැ. ඉතින් ඒන්න පේනවා අපිට තියෙනවා බොහොම අභිමානවත් නැටුම් කලාවක්. අභිමානවත් නර්තන කලාවක්. ශ්‍රී ලාංකිකයින් විදිහට අභිමානයට ලක් වෙන්නට පුළුවන්. අභිමානයට පත් වෙන්නට පුළුවන් නර්තන කලාවක් අපිට උරුම වෙලා තියෙනවා. ඉතින් ඒ නර්තන කලාව වියකී යානෝදී රැක ගැනීම තමයි තරුණ නර්තන ශිල්පීන් විදිහට ඔවුන්ගේ යුතුයකම වගේම වගකීම. මම හිතන්නේ ඔවුන් ඒ වගකීම මනාව ඉටු කරලා තියෙන ආකාරය ඔබට බලා ගන්නට පුළුවන්. ඔබට දැක ගන්නට පුළුවන්. මීළඟට වේදිකාව මත දිගාරෙන්නට යන තෙල්මේ පහත රට නර්තනාංගය තුලින්